කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මත සියලු බුදුරුන්ගේ අනුශාසනාවට හුම්කම් දීලා හෙට ඉඳන් එකදු පාපයක්වත් සිද්ධ කරන්නේ නැහැ කියලා ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨානශීලී වෙන්න. පින්නතුනි කල් දාන්න වෙලාවක් තියෙනවා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. වැත්තු බණ අහනකොට මැරෙන්න පුළුවන්. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවා. මේ අවුරුදු 50කට නෙමෙයි ඉන්නේ පින්නතුනි. මේ පුංචි කාල සීමාව කුසලස්ස උපසම්පදා අධිෂ්ඨාන කරන් කුසල් විතරයි මගේ ජීවිතේ හෙට ඉඳන් මම සිද්ධ කරන්නේ සාදු කියලා ප්‍රාර්ථනා කරා. එන්නතන මේ සියලු බුදුරුන්ගේ අනුශාසනා කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? එයනම් කරන්නේ කුසල් සිද්ධ කරන්න මෙහෙම දේශ